හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම ඕපන් කරපු ගාල්ලේ ගෝල් CC එකට මම යන වීඩියෝ එකක්. අද මම ගියා ගෝල් CC එකට ගියා, ඒ වගේම ස්ට්‍රෙච් එකට ගියා. මුලින්ම ওই ගෝල් CC එකට මං ඇතුල් වෙනවා. මම යන තුන්වෙනි පාර තමයි මේ පාර ගෝල් CC එකට ගියේ. හැබැයි දැන් ගොඩාක්ම එක ෂොප්ස් වර්ග බ්‍රාන්චස් ඕපන් කරලා තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. ඊට පස්සේ මම ගෝල් සිටි සෙන්ටර් එකේ ඇවිදලා මට ගන්න අවශ්‍ය බඩු වගේක් තිබ්බා. මම ඒ ටික අරගත්තා. ඊට පස්සේ ඉතින් මම පොඩි ගේම්ස් ටිකක් තිබ්බා. ඒ ටික කරා. අරක තමයි මම ફોකස් කරපු ටෙඩි. ඒ වුණාට මට ඒක ගන්න නිපැත්ත යනකොට මම ওই කාසිය ගන්නකොට මගේ ටෙඩිව වෙන කෙනෙක් ගේම් කරලා වෙන දරකට දාලා. හරි, බලාගෙන ඉන්නකෝ මම ටෙඩි කෙනෙක් ගන්නවද කියන එක. ඔයාලා බලන්න මම මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්න. අට මගේ මොනේ රියැක්ෂන් වලින්ම තේරෙයි මම ටෙඩි ගන්නවද මොකද වෙන්නේ කියලා. දැක්කනේ, ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි උනේ. මම ටෙඩිලා 5 දෙනෙක්ට try කරා. බැරිම තැන මම අන්තිමට ඩෙනිම් වගේක් බලන්න ගියා. ඒ ගිහලා ඩෙනිම් මාරු කරලා ඩෙනිම් 20ක් විතර මාරු කරලා ඔය මට හති කියලා තමයි මම ඒ වෙලාවේ කියන්නේ. අය ඉතින් සූස් ගලවන්න ඕනේ, ඇඳුම් ගලවන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මොන හරි කියලා අපි කන්නේ කියලා හිතාගෙන බබල් ටී එකක් බොන්න ගියා. ඒ යනකොට බබල්ස් ඉවර වෙලා අන්තිමේට ඉතින් ෂේක් එක තමයි මට බොන්න උනේ. අද දවසේ ඔන්න වගේ පොඩි අකරද ඇබි මට උනා. ඉතින් ඊට පස්සේ මට හිතුණා ඔන්න වගේ එකකුත් කන්න. ඊට පස්සේ මම ලිෆ්ට් එකේ එහෙම සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියා. බලමු දැන් අපි මොකද කරන්න කියලා. ඔන්න මම ලිෆ්ට් එකකින් වෙලා ඊට පස්සේ ඔන්න මම ගියා ලස්සන ට්‍රවුසර් එකක් සෙට් එක බැලුවා. ඊට පස්සේ මම ගියා මෙන්න මෙතනට. මට ලස්සන අස කරපු සෑහෙන දේවල් තිබුණ තැනකට මම ගියා. ඉතින් ඒකත් ගෝල් සිටි සෙන්ටර් එක ඇතුළේමයි තියෙන්නේ. ඔන්න වගේ ඇඳුම් ෆිට ඔන් කරා මම. ඉතින් මාරම ලස්සනට ඉතින් මට සෙට් වෙන විදියට මම ඇඳුම් ටික ෆිට ඔන් කරලා ඊට පස්සේ එතනින් ගන්න ඕන ටික වලට අරගෙන මම හිමීට ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ළමයි ගෝල් සිටි සෙන්ටර් එකට මම බයි කියලා ඊළඟට මම මහා අවුවකට සෙට් වුණා. ඊළඟට මම යන්නේ ස්ට්‍රෙච් එකට ගෝල් වල තියෙන මම ආසම ෂොප් එකක් මට හරියනම කම්ෆර්ටබල් ඇඳුම් තියෙන තැනක්. ඒකට ගිහලා ඊට පස්සේ මම ඇක්වා ජුවලරි එකට ගියා. මගේ ජුවලරි එකක් හදන්න දීලා තිබ්බා. හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ගාල්ලේ මහමෝදරේ තියෙන ඇක්වා ජුවලරි එකට ගිහලා මම එලිෆන්ට් පෙන්ඩන්ට් එකක් හදන්න දුන්නා. මම ඒ පෙන්ඩන්ට් එකත් අරගෙන එයාටත් බයි කියලා ඔන්න මං ගෙදර එන්න පිටත් එන්න හදනකොට මෙයා මාව පොඩි කයියකට අල්ලගත්තා. එහෙනම් එක්වා බයි. එහෙනම් අද අපේ vlog එක මෙතනින් ඉවරයි. මේ වගේ vlogs වලට ආස නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් මේ වගේ vlogs ඔයාලට මං කියනවා. bye bye. ආදරේ.